ආයිබෝවන් ශ්‍රී ලාංකික කතාරපි YouTube WhatsApp Facebook TikTok නරඹන මගේ ආදරණීය යාළුවනි. ඉතින් ඔන්න මගේ මැද පෙරදිගේ ඉන්න ඒ වගේ යුරෝප රටවල ඉන්න මගේ ආදරණීය යාළුවන්ට කියන්න ඕනේ අදත් මම එයාපෝට් එකේ ඒ කියන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර එයාපෝට් එකේ ඉඳන් අදත් අපේ සහෝදරියක් එක්කන් ආවා දඹුල්ලට. ඉතින් මෙයා දඹුල්ල මේ ඉබ්බන් කටුව වැවයම අයින දිගේ ආවේ අර දැකුම් කළු හරිම ලස්සන පරිසරයක්. ඉතින් මගේ ආදරණීය යාළුවනේ අපි එයාගෙන් අහලා බලමුකෝ කොහමද මේ ගමන කියලා. අද යත් එක මං ඔයාලා හැමෝමත් මේ මම කුවේට් එකේ සිට තමයි මෙහාට පැමිණියේ. රංජිත් අයියත් එක්ක ආවේ. මේ ඔයාලා හැමෝම රංජිත් අයියට කතා කරන්න. මේ බය නැතුව එයත් එක්ක එන්න. මේ කියපු වෙලාවටම එයාපෝට් එකට ඇවිල්ලා හිටියා. කරදරයක් කිසිම දෙයක් නැතුව මම ගෙදරට ගෙනල්ලා ඇරලුවා. හැමෝටම ස්තුතියි. යාළුවනේ ඒ තමයි ඒ නංගි දේවාලා තේරුණානේ. ඉතින් මම කීප වෙලාවකට ඉස්සෙල්ලා එයාපෝට් එකට ඇවිල්ලා එයාව අරගෙන ඉතින් එයාව එක්කගෙන ආවා කිලෝමීටර් 200ක් විතර දුර. ඒ කියන්නේ දඹුල්ලට ආවා කිලෝමීටර් 200ක් කිට් වෙන. ඉතින් අර ලස්සන පරිසරයක්. ඉතින් මමත් හරි ආසයි මේ වගේ ඔයාලත් එක්ක ඔයාලා ගමට යන්න. ඔයාලා එක්කගෙන යන්න. ඉතින් මගේ දුරකථන අංකය 50යි සමා වෙන්න 077යි 50යි 34යි 272 අනිත් නම්බර එක තමයි 077යි 68යි 212යි 68 මේ දුරකථන අංකය වලට කතා කරන්න මාව සම්බන්ධ කරගන්න මං සූදානම් ඔයාලා එක්කගෙන යන්න. එමනම් නැවතම